ළඟ එන අලුත් අවුරුදු උදාව පුන පුනා බලා සිටි සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. රත් පැහැයෙන් සැරසුණු එරබදුමල් අවුරුදු කුමරා පිළිගැනීමට පෙර මග බලා සිටී. බක්මාසේ ගීතවත් කරන කෝකිල නාදය අවුරුද්දේ සුබ පණිවිඩය ගමට බෙදා දෙයි. රතිඤ්ඤා හඬත් ඈතින් ඇසෙන රබල් සුරල් හඬත් තාලයට ගැයෙන ඔන්චිලි වාරම් හඬත් නව වසර වැළඳ ගැනීමට මසිත කැකෑරෙන ආසාව තව තවත් උද්දීපනය කරයි. ඉදුණු අඹගෙඩිවල සුවඳ මද පවන සමග මුසු වී ගමට වසන්තය උදා වූ බවට ඉඟි කරයි. අවුරුදු කුමරු පිළිගැනීමට සැරසෙන නිවැසියෝද ලහි ලහියේම තම තමන්ගේ නිවාස පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වෙති. අලුත් ඇඳුමින් සැරසී නව වසර පිළිගැනීමට බලාපොරොත්තුවෙන් ජනතාව සෙනග අතර තෙරපෙමින් ඇඳුම් පැළඳුම් තෑගි බෝගාදිය මිලට ගනිති. කැවුම් කොක්කිස් තලගුලි ආස්මි පැණිවලලු ආදී මෙකී නොකී රස කැවිලිවල මිහිරි විඳින්නටද නොබෝ දිනකින්ම අවස්ථාව උදාවේ. අවුරුදු උත්සව සඳහා සහභාගී වෙමින් තරඟ ජයග්‍රහණ ලබා තෑගි බෝග ලබා ගන්නා අයුරුද මසිතේ සිතුවම් නැගේ. උදාවන නව වසර රටටම කිරි ඉතිරෙන සුබ නව වසරක් වේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි. Sinhala and Tamil New Year arriving soon. The Sinhala and Hindu New Year is coming soon. Red Erebadu flowers bloom for the new year. The cuckoo bird sings for the new year. Firecrackers and rabana sounds make me happy. The smell of ripe mangoes fills the air. People clean their houses to prepare for the new year. We will eat sweets like kavum and cookies. People play games to win prizes. I wish everyone a happy new year. Please like, subscribe and press the bell icon. Thank you for watching our YouTube channel.